අපි කළුගඟ ජලාශය මෙතෙන්ට නම් එන්න වෙන්නේ නැහැ. කිලෝමීටර් 25ක් විතර වටරවම ඇවිල්ලා අපි හංවැල්ලෙන් පටන්ගෙන මීරන් කැටිය ඔයා කියන්නකො මේ අපි ආපු පාර. හංවැල්ලෙන් පටන් ගත්ත එක මීරන් කැටිය එතකොට කියන්නකො අපි මීරන් කැටියේ එතකොට වල්ලේගම එතකොට අපි හිටියේ නවාතැන් පහසුකම් තිබ්බේ අපිට ටෙලිකොම් එකනේ. ඒ හරියට කියන උල්පොත ඊළඟට අපි වැටෙන්නේ ගෝනවල. අපි ගෝනවලේ වටරවුම ප්‍රමාණය අපිට වැඩි. වැඩි වින්න තමයි ගෝනවල ප්‍රදේශ කියනවා වැඩි. අපි කඳු ප්‍රදේශෙන් යනකොට ගෝනවල අහු වෙනවා අපිට කිලෝමීටර් 5කට වැඩි. මේ තියෙන ප්‍රමාණය. එතකොට ඒ ගිහිල්ලා තමයි කටුපොත ප්‍රදේශයේ තමයි අපි දැන් යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉන්නේ ගෝනවල ප්‍රදේශේ. දෙන්න කුමාර අයියා ගමන හොඳයිද අපිට කියන පොඩ්ඩක්. ගමන හොඳයි. ඇත්තටම දුෂ්කරයි. මොන මාතකේ තිබුණා වැටුණා බඩ ගෑවා. අපි දැනෙන්නේ ඒක පට්ටම පට්ට මේ සතුටක් තියෙන්නේ මේ මොකද ඇත්තටම ඒක එහෙම මම එහෙම කියන්නේ ඇත්තටම අර හැමදාම කියපු කෙනෙකුට නම් මේක වටිනාකමක් නැති වෙන්න පුළුවන් සමහර විට. හැබැයි මම මගේ ජීවිතේ කාලේ පළවෙනි වතාවට මේ වටරවුම එන්නේ. ඒ කියන්නේ කළුගඟ ජලාශය ඔයාට කියන්න පුළුවන් තව කාට හරි උඹලා මේ ගමේ ඉපදෙලා ආවා තව ගිහිල්ලා නැහැ කළුගඟ ජලාශය වටරවුම. හැබැයි මම ගිහිල්ලා තියෙනවා කියලා අහිංසක ආඩම්බරයක් තියෙන. අනිවාර්යයෙන්ම. දැන් ඔයා මට කිව්වනේ දැන් ඔහොම කතා කර කර ඉන්නකොට රීලෝඩ් එකක් දා ගන්නවා කියන්නේ. රීලෝඩ් එකක් දාගන්න කිව්වම මේ දැන් මේ කන විතර තව දැන් අපි දැන් ආයේ නතර වෙන්න කොහෙද කියන්න බෑනේ. ඒක නිසා මේ කන විතරම තව විතර අපි කාලමයම් කියන තමයි රීලෝඩ් එකක් දාගන්න. මට තේරෙන්නේ මම මේ මොනවද බැලුවේ රීලෝඩ් කතාවක් මෙතෙන්ට සෙට් වෙන්නේ කියලා. එතකොට අයියා මේ විට අපේ පැරණි මුතුන් මිත්තා මොන වගේ ආකල්පයක්ද මේ මුතුන් මිත්තෝ කෑවද අපි? මල්ලි මන් දැන් ඇත්තටම අර අපේ අහලා තියෙන විදිහට ඉස්සරම කාලේ කට්ටිය කාලා තියෙනවා කියන්නේ ගස්වල ගෙඩි වර්ග ඒ කොළ පොතු ඒව තමයි කාලා තියෙනවා කියන්නේ. ඒකට හොඳ තමයි මෙන්න මේ තියෙන්නේ. කොයි ඔක ලං කරලා පෙන්නන්න මිනිසුන්ට තේරෙන්නේ නැහැ දන්නේ නැහැ. මේක කෑල්ලක් මේක ඉදිරි කෑල්ල මං කෑවා. මේක තමයි දෙමට ගෙඩිය මේ දෙමට ගෙඩිය පොත්ත මේ පොත්ත තමයි විතර කාලා තියෙන්නේ. ඒ දෙමට මොනවටද ඒ පොත්ත කන්නේ? තමයි කාලා තියෙන්නේ. අසංකය ගැන දන්නවද? ඒක දෙමට එකේ කනවා පොත්තත් කනවා මේ ගෙඩියක් කනවා. ගෙඩිය කන්නේ බුඩත් නැති වෙච්චාම බුඩත් වෙනුවට පොත්ත ගන්නේ ඒක. කියන්නේ ගෙඩිය පල්ලා ඕකේ හරිනම් අපි කනකොට හුණු ගන්නවා. ඒ ගෙඩිය පල්ලා ගත්තාම පොත්ත කැල්ලට හුණු ටිකක් ගාලා ඒක අවම පහටක් වෙනවා. මම ඒක පහට බලන්න පුළුවන් මේක කළු වෙලා තියෙන්නේ. නැත්තම් මේක රතු වෙනවා. රතු කියන්නේ අමුතු කහ පාටක් වෙනවා. මේකේ ගාපු. ඒ කියන්නේ ඔයා කාලා තියෙනවා. මම කාලා තිනවා. ඒ කියන්නේ අපේ අත්තම්මලා ඉස්සර විතර කනකොට ඕවා කනවා. මම ඉතින් ඕක මමත් බලාගෙන ඉන්නවා මමත් කනවා. ඒ හින්දා ඒක තමයි මම දැනගත්තේ. මේක තනි කහ පාටක් වෙනවා අමුතු. එතකොට කුමාරය එතනින් කොහොමද වෙන්නේ? ඒ කියන්නේ ඒව කාලා ඊට පස්සේ තමයි මේ බුලත් කියන බුලත් කන්ට හොයාගෙන තියෙන්නේ. මම කියන්නේ දැන් අපේ පැත්තේ තලා නැති හින්දා. දැන් මෙහෙනම් තලානේ කාලා තියෙන්නේ. ඇත්තම කතාව මෙහෙනම් තලා කාලා තියෙන මම තලා කන් පුඩු ඉඳලා ඇවිල්ලා අපිට දැකලවත් නැහැ. එහෙ නෑ. ඊළඟට කාලා තියෙන්නේ බුලතුයි පුවකුයි. ඒකට කියලා තියෙන්නේ බමුණු විට කියලා. බමුණු විට. බමුණු විට කියලා තමයි කාලා තියෙන්නේ. ඊට පස්සේ තමයි බුදුහාමුදුරන්ට එහෙම අපි දාලා තියෙනකොට කියන්නේ දහත් විට. ඒ දහත් විට තියෙන්නේ බුලතුයි පුවකුයි කුණුයි විතරයි. දුම්කල කියලා නැහැ. එතකොට දුම්කල ආවිල කාලා තියෙන්නේ ඊට පස්සේ තමයි. දෙක ටික මේ වෙලාව ඇවිල්ලා ඊට පස්සේ තමයි බුලත් විට කියලා හැදිලා තියෙන්නේ හතර වර්ගෙම බුලත් පුවක් කුණු දුම්කල කියලා. එතකොට බමුණු විට තමයි ඉස්සෙල්ලාම කාලා තියෙන්නේ. ඒ කියන්නේ බමුණු විට කියලා කාලා තියෙන්නේ ගොඩක්ම බුලත් නැත්තයි පුවක් කෑල්ලයි. බුලත් කොළයයි පුවක් කෑල්ලයි. එහෙම තමයි කාලා තියෙන එක බමුණු විට කියලා තියෙන්නේ. සාමාන්‍ය කට්ටුත් මේ වගේ ඖෂධයක් තමයි මේක. ඒ කියන්නේ දත් මුල් වලට. මං අහලා තියෙන නෙල්ලි පොතුත් කෑවා කියලා විටක් එක. ඒක පොටු වර්ග කිව්වේ අපි පොටු වර්ග. ගසල් පොතක් කනවා. ඕකේ කන පොටු වර්ග මං කියන්නම්කෝ සාමාන්‍ය නිකන්. නෙල්ලි පොටු. හරිද? එතකොට මොර පොටු. හරිද? එතකොට කොම් පොටු. අපි ආය කනවනේ මේ තවුනට මල් කනවා. ඒ කියන්නේ මල් තලා නැති අපි තලා නැති මේ භාෂාව අපේ තලා නැති වෙලා වුණාවක් නැති වෙලා හිඟුරු කොළ කරයක් කාලා පිටිය හදා ගන්නවා. මේ වගේ මේ තලා කනකොටත් අපේ දත් මොල් හයි වෙනවා. ඔය විතර කහට අල්ලන්නේ.
ඒ වගේ දේවල් තියෙනවා. දැන් එතකොට මේ අලුත් පරම්පරාව මේ විට කනවා කියන එක වෙන්නේ හානියක්ද? හානියක් කියලා මෙහෙමයි පිළිකානාශකයක් පිළිකා වෙනවා කියනවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සර කෑවේ දේවල් වෙනයිනේ. ඉස්සර ගස්කොළ පොතු අනම්මනම් කෑවේ. ඒක දත් මුල් වලටත් හොඳයි ඇඟටත් හොඳයි. අර දැන් කන්නේ මොනවද? උණු කියන්නේ තනිකර ඖෂධයක් නෙවෙයි නේද? ඒක මේ එක. දුම්කලත් ඒ වගේ. දුම්කලත් ඒ වගේ. දැන් කරුංක අපි කනවනේ. කරුං කලින් වෙන්නේ මොනවද? දත් අස්සට හරි මේ වගේ හකෝල හරි වැදලා දුවාල වෙච්චාම ඒ අකුපිලිකායි තියෙන්නේ. අකුපිලිකාය තියෙනවා ඒකේ. නමුත් අපිට අතාරින්න බෑනේ. ඒක අපි පුරුදුලා තියෙන පරම්පරාවෙන් ඇවිල්ලා. ඒක පුරුදුලා තියෙන කන්නේ. ඒක දැන් කොහොමත් ආයේ මේ අතාරින්න බෑ. අපේ මිනිස්සු 100ක් ගත්තොත් කීයක් විතර කනවා සාමාන්‍ය 100 නම් ගත්තොත් 100ක් ගත්තොත් 75ක්ම විතර කනවා. මමත් සිගරට් අරක්ක බිව්වේ නැති වුණාට විතර කනවා. ඒක මේ සාමාන්‍යම වාහන එලවන එක්කෙනෙක් නිදිමත යන්න සාමාන්‍ය මේක තමයි බෙහෙත මේ තියෙන්නේ. මෙයාගේ රීලෝඩ් එක. මම ඉතින් දුම්පානය කරා 2016 දුම්පානය නතර කරා. එදා ඉඳලා ඉතින් දිගටම කන්න පිට තමයි. හැබැයි ඉතින් ওই දුම්කල මල්ල නැති වෙන්නෙම නැහැ ඉතින්. නැති වෙන්නේ. මේක ඉතින් කොයි වෙලෙත් තියෙනවා. ඒකේ මොනවන්නේ මට නම් වෙන්නේ. අපේ අත්තලා කියනවා මේ දුම්කලත් එක්ක විත කාපුවාම මේ දත් වල මේ පණුව කන්නේ කියලා. දත් පණුව කන්නේ කියලා. ඇත්තද ඒක? ඒක දත් කැක්කුමකට හොඳයි කියලා මමත් අත්දැකීම් දැකලා තිනවා. දත් කැක්කුමක් හැදෙනවා පස්සේ දුම්කල කෑගත් තියාගත්තාම පොඩ්ඩක් අඩු වෙන මේ එකක් සිද්ධියක් තියෙනවා. ඒක ඇත්ත කතාවක් කියන්න පුළුවන්. අපි දැන් ගමන යලි ඉස්සරහට යන්න ඕනේ. ඔව් අපි ගමන ආරම්භ කරමු. අපි එන්න මට රීලෝඩ් එකක් දෙනවා. මේ මගේ රීලෝඩ් එක වැඩි හින්දා මම අසංකයයට දෙනවා. ඒක ස්වේච්ඡාවෙ හිම. මොකද මේ හරි. දැන් කිල්ලෝට එහෙම නැහැ. දැන් ඉතින් මේ පොඩි උණු පැකට් එකේ තියෙන කිල්ලෝට ඉතින් මේ තියාගන්න ඇති මේ පොඩි උණු පැකට් එකක් ගත්තාම පස්සේ ලොකුයා කරුවොත් ඉක්මනට වේලනවනේ. අපි ගිය තැන් හැමතැනම හිටපු තැන් ඔක්කොම පිරිසිදු කරලා තමයි ආවේ. මොකද අපේ එකම අරමුණක් තියෙනවා. අපේ දරුවන්ට පවා අපි මේ දේවල් උගන්වලා තියෙනවා. අපි කුමාරයියා ගිය සැරේ ගමනේදීත් අපි හැමදේම එතනින් සුද්ධ බුද්ධ කරලා තිබ්බ පොලිතින් අපි බෑග් වල සමහරක් දාගෙන සමහරක් අපි ලිපපත්තු කරන්න ගත්තේ අයියා. ඔව් ලිපපත්තු කරන්න අරන් මේ බලන්න කොයි පන්නරට හානියට අපි කිසිම දෙයක් තියලා ආවේ නෑ. මේ අර කියපු කතාව මේ අයියා මෙයා කිව්වනේ ඔන්න ඒක ඇත්ත. මේ දෙපට ගෙඩිය අරන් හුණු ගාපුවාම කහ පාට වෙනවා. ඔව් ඒක පේනවා මේ වල. හරි අපි දැන් ගමන පිටත් වෙන්න යන්නේ ඔන්න